හයි සුප දවසක් අදත් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් ඔයාලට අරගෙන ආවා සුපිරිම ෆිල්ම් එකක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් ෆිල්ම් එක පැත්තට. ඔන්න ඉතින් හිතලා බලන්නකෝ මෙහෙම දෙයක් වුණොත් ඔයාලට කොහොම තේවිද කියලා. ඔයාගේ පවුලට අයිති හරිම වටින නිදානයක් ගැන ඔයාට දැනගන්න ලැබෙනවා. ඒක හොයාගෙන ඔයාට යන්න වෙන්නේ හරිම අద్భుත කන්දක් ඇතුළට. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඒ කන්ද ඇතුළට ගියේ කිසිම කෙනෙක් ආපහු එළියට එන්නේ නැහැ කියන එක. එහෙනම් මේ ගුහාව ඇතුළේ මොනවද තියෙන්නේ? ඒ නිදානය හොයාගෙන ගියාට මොකද උනේ කියන එක තමයි අපි අද බලන ඇඩ්වෙන්චර් ගණයේ ෆිල්ම් එකේ සිද්ධ වෙන්නේ. මේ ෆිල්ම් එකේ නම තමයි Finding Ohana. හරි. අපි දැන් වැඩි වෙලාවක් ගන්නේ නැතුව කෙලින්ම කතාවට යමු. කතාව පටන් ගනිද්දී අපිට පෙන්වන්නේ නිව්යෝක් නගරය. මෙතන ළමයි වගේක් ඇඩ්වෙන්චර් ගේම් එකකට සහභාගී වෙලා ඉන්නවා. මේ ඇඩ්වෙන්චර් ගේම් එක කියන්නේ තැන් තැන් වල හංගපු බඩු වගේක් දෙන ක්ලූස්. ඒ කියන්නේ ඉඟි පාවිච්චි කරලා හොයාගත්තම මේ ගේම් එක දිනන්න පුළුවන්. මේකට සහභාගී වෙන පිලි කියලා ගෑනු ළමෙක්ව අපිට පෙන්වනවා. පිලි කියන්නේ කොච්චර දක්ෂ ළමෙක්ද කියනවා නම් දීපු හැම ඉඟියක්ම පාවිච්චි කරලා හංගපු බඩු ටික හොයාගන්නවා. මේ නිසා පිලි එයාගේ යාළුවයි මේ තරගෙන් දිනනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පිලිගේ අම්මා ලීනා. ලීනා පිලිවයි එයාගේ අයියා යුවන්වයි අරගෙන හවායි වලට එනවා. ඒකට හේතුව තමයි ලීනාගේ තාත්තට සනීප නැති එක. ඒ කියන්නේ පිලිගේ 100ට සනීප නැහැ. ඒ නිසා එයාව බලන්න තමයි මේගොල්ලෝ ඇවිත් ඉන්නේ. ඊට පස්සේ අපිට දැනගන්න ලැබෙනවා පිලිගේ තාත්තා හමුදා නිලධාරියෙක්. හැබැයි යුද්ධයකදී එයා මිය ගිහින් කියලා. මෙහෙදි පිලි එයාගේ අයියා යුවන්ෝයි නිතරම රණ්ඩු වෙනවා. ඉතින් සහෝදර සහෝදරියෝ එහෙමනේ. ඒ නිසා ලීනා දෙන්නටම සමාව ඉල්ලවලා දෙන්නවම සාමදාන කරනවා. පස්සේ මේගොල්ලෝ එයාලගේ සීයා හොයාගෙන එළියට එනවා. මෙයා තමයි පිලිගේ යුවන්ගේ සීයා කිමෝ. ඒ කියන්නේ ලීනාගේ තාත්තා. කවුරු හරි මෙයාට අර දේ කරන්න එපා මේ දේ කරන්න එපා කිව්වොත් කැමති නෑ. මොකද එයා කැමති නිදහස්ව ජීවත් වෙන්න. ඒ වගේම හැමෝමත් එක්ක තරහින් ඉන්නේ. පස්සේ පිලි මේ පළාත ගැන හොයන්න ඕනේ කියලා එතන නවත්තලා තිබ්බ වෑන් එකක් ඇතුළට යනවා. මේ තැන පරණ ෆොටෝ චිත්‍ර වගේ දේවල් පිරීලා. ඇත්තටම මේ ඔක්කොම යාගේ අම්මා ලීනාට අයිති දේවල්. මෙහෙම මේ තැන බලපල ඉද්දි එයාට ඩයරියක් හම්බ වෙනවා. මේ ඩයරිය මන්ක්ස් කියන කෙනෙකුට අයිති එකක්. ඒ වගේම මේ ඩයරිය හංගපු නිදානයක් ගැනත් සඳහන් කරලා තියෙනවා. පිළිටත් ඉතින් මේ වගේ ඇඩ්වෙන්චර් ගේම් වලට හරිම උනන්දුවක් තියෙනවනේ. ඒක කියවන්න හදද්දිම එතනට කිමෝ එනවා. ඒ නිසා එයා බය වෙලා ඩයරියත් අරගෙන එළියට එද්දි කැස්පර් කියන පිරිමි ළමයෙක් ඒක දකිනවා. ඇත්තටම මෙයා කිමෝගේ යාළුවෙක්. නිතරම එයාව බලන්න එනවා. හැබැයි එයා පිලි ඩයරිය අරන් ගිය එක ගැන කිමෝට කියන්නේ නැතුව හංගනවා. පස්සේ මේ තුන්දෙනා එකතු වෙලා මැරිච්ච කුරුල්ලෙක්ව වල දානවා. මොකද සත්තුන්ට කැස්පරුයි කිමෝයි හරිම ආදරෙයි. පස්සේ මේ ගෙදරදී පිලිට එයාගේ අම්මගේ තාත්තගේ වෙඩින් ෆොටෝ එක හම්බ වෙනවා. ඒක දැකලා එයායි එයාගේ අම්මයි ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ එයා රෑ වෑන් එකේ තිබිලා හම්බුණු ඩයරිය කියවන එක තමයි කරන්නේ. ඉතින් මේක නයිට් මාචර්ස් කියන හමුදාවක් ගැන ලියලා තියෙනවා. ওই වෙලාවේ මෙතනට යුවන් ඇවිත් ඒ ඩයරිය දකිනවා. ඇත්තට මෙයා නයිට් මාචර්ස්ලා ගැන දන්නවා. උන්ගෙන මොනවද දන්නේ කියලා පිළි ඇහුවම එයාත් කියන්න පටන් ගන්නවා. නයිට් මාචර්ස් කියන්නේ මේ හවායි දූපත ආරක්ෂා කරන ආත්ම. ගොඩක් අය කියනවා නයිට් මාචර්ස්ලව දැක්කොත් ඒ දිහා බලන්න හොඳ නෑ. අපි එහෙම බැලුවොත් ඉටිබන්දමක් වගේ දිය වෙලා යනවා කියලා. මේකෙන් පිළිට නම් හොඳටම බය හිතෙනවා. පහුවෙනිදා ලීනයි කිමොයි කතා කරනවා. අහගෙන ඉඳලා මේ දෙන්නට දැනගන්න ලැබෙනවා එයාලගේ සීයා කිමෝට ටැක්ස් ගෙවන්න බැරුව ගේ විකුණන්න වෙන තත්ත්වයක් ඇවිත් කියලා. පස්සේ කැස්පර් පිලීව හොයාගෙන ගෙදරට ආවම යුවන්ව මුණ ගැහෙනවා. ඉතින් පිලී කොහෙද ඉන්නේ කියලා අහද්දිම එයාගේ පස්සෙන් එන ගෑනු ළමෙක් යුවන් දකිනවා. එයාගේ නම හැනා. ඇත්තට මෙයා කැස්පර්ගේ යාළුවෙක්. යුවන් එයාව දැක්ක ගමන්ම එයාට හිත යනවා. ඔය වෙලාවෙම අනිත් පැත්තේ අපිට පෙන්වනවා පිලී එක තැනක ඉඳගෙන අර හම්බුණු ඩයරියේ කියව ඉන්නවා. ඒකෙන් මන්ක්ස් ලියලා තියෙනවා. මටයි මාත් එක්ක හිටපු අයටයි හම්බුණු රත්තරන් ටික හංගන්න අපි යනවා කියලා. මේක කියවගෙන යද්දි එතනට කැස්පර් ඇවිත් අහනවා මොකක්ද ඔය කියවන්නේ මොකක්ද ඔය ඩයරිය කියලා. එතකොට තමයි එයාට දැනගන්න ලැබෙන්නේ මේක මන්ක්ස්ගේ ඩයරිය කියලා. මේක ඇහුව ගමන්ම අපිට තව දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි මේ ඩයරිය අයිතිකාරයා මන්ක්ස්ගේ එකේ කියවන නිදානේ කතාවේ මේ හවායි දූපතේ හරිම ප්‍රසිද්ධයි කියලා. මේක මොනවද ලියලා තියෙන්නේ මටත් ටිකක් දෙන්නකෝ කියලා කිව්වම එයාත් කියන්න පටන් ගන්නවා. ස්පාඤ්ඤයේ රජතුමා එයාගේ නිදානේ හංගන්න පිරිසක් වෙව්වා. ඒ අය අතර බ්‍රවුන් සහ රොබින්සන් කියන දෙන්නත් හිටියා. මේ දෙන්නා මන්ක්ස්වත් එකතු කරගෙන කියනවා අපි රාජාට වංචා කරලා මේ රත්තරන් ටික අපිම තියාගමු කියලා. ඉතින් මන්ක්ස් ඒකට කැමති වෙනවා. ඒ නිසා හැමෝම හවායි දූපතට එනවා එයාලා ළඟ තියෙන රත්තරන් ටික හංගන්න. පිළි ඩයරිය මෙතනට වෙනකල් විතරයි කියවලා තියෙන්නේ. ඒ නිසා කැස්පර් එයා දන්න කතාව කියන්න පටන් ගන්නවා. මන්ක්ස්ට කවුදෝ හොඳටම ගහලා තිබුණා. ඒ නිසා එයා වෙරළට ගොඩ ගහලා තියෙද්දි වයසක යුවලක් එයාව දැකලා බේර ගන්න හදලා තියෙනවා. ඒ නිසා මන්ක්ස් එයා ළඟ තිබ්බ ඩයරිය ඒ යුවලට දීලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ කතාව ඉස්සරහට කියන්න හදද්දිම එතනට එයාලගේ සීයා කිමෝ එනවා. මුලින්ම ඇයි ඩයරියට අත තිබ්බේ කියලා බැන්නට පස්සේ එයාම දුක් වෙනවා පොඩි ළමයෙක් නේ එයාට මුකුත් තේරෙන්නේ නැහැනේ කියලා. ඒ වගේම එයා කියනවා මේ ඩයරියයි රත්තරන් කාසෙයි මගේ ආච්චිටයි සීයටයි දුන්නේ මන්ක්ස් කියලා. ඒ කියන්නේ මන්ක්ස් පෙරලේ වැටිලා ඉද්දී ආපු
වයසක යුවල වෙන කවුරුත් නෙමේ කිමෝගේ ආච්චි සීයයි. පස්සේ එයාට දූපතයි මේ පළාතයි පෙන්වන්න කිමෝ බෝට්ටුවක එයාව කන්දක් ළඟට අරන් එනවා. ඊට පස්සේ එයාට ඉස්සරහින්ම තියෙන කන්දක් පෙන්වුවම තමයි තේරෙන්නේ මන්ක්ස් මේ කන්ද ගැන ඩයරිය ලියලා තියෙනවා කියලා. ඒ වගේම කිමෝ ළඟ තියෙන රත්තරන් කාසිය දීලා පෙන්වනවා. ඒකෙනුත් එයාට ඉංගියක් හම්බ වෙනවා. මේ කන්දේ තමයි රත්තරන් හංගලා තියෙන්නේ කියලා. ඒ නිසා මම මේ කන්ද උඩ ඉඳන් බලන්න ඕනේ කියලා යද්දි කිමෝත් එයා පස්සෙන්ම එනවා. හැබැයි එයා පහලට වැටලා එයාට තුවාල වෙනවා. මේ පැත්තේ මේ දෙන්න කඩේට ගිහින් ආපහු එද්දි ලීනා යුවාන්ට කියනවා සීයට ටැක්ස් ගෙවන්න බැරුව ගේ විකුණන්න වෙන තත්ත්වයක් ඇවිත් තියෙන්නේ. ඒ නිසා මම තීරණයක් ගන්න හිතුවා. නිව්යෝක් වල තියෙන අපේ ගේ විකුණලා අපිත් මෙහි ඇවිත් පදිංචි වෙමු කියලා. හැබැයි යුවාන් නම් මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මගේ අධ්‍යාපනය ඔක්කොම මෙහෙ තියේදී මෙහි ඇවිත් පදිංචි වෙන්නේ කොහොමද කියලා අහනවා. ඔය වෙලාවෙම පිලී එයාගේ අම්මට කෝල් කරලා කියනවා සීයා වැටුණා එයා ඉස්පිරිතාලයට ගෙනියන්න ඕනේ කියලා. පස්සේ අපිට පෙන්වනවා කිමෝව ඉස්පිරිතාලයට ගෙනත් නවත්තලා. හැබැයි ලීනා නම් පිලීට බනිනවා. ඇයි සීයාව එහෙම තැන්වලට අරන් ගියේ කියලා. ඒ නිසා එයා ගෙදර ආවට පස්සේ කැස්පර් එක කතා කර ඉද්දි අදහසක් එනවා. ඒ නිසා එයා ඒක යුවාන්ට ඇවිත් කියනවා. අපි මන්ක්ස්ගේ ඩයරියේ ලියලා තියෙන රොබින්සන්ගේ බ්‍රවුනිගේ නිදානේ හෙව්වොත් අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. සීයට ටැක්ස් ගෙවන්නත් පුළුවන් කියලා. හැබැයි යුවාන් නම් මේක විශ්වාස කරන්නේ නැහැ. ඕවා බොරු. ගිහින් තමන්ගේ වැඩක් බලා ගන්නවකෝ කියලා කියනවා. හැබැයි මොන දේ වුණත් ඒ නිදානේ හොයනවමයි කියලා පිලී තීරණය කරනවා. ඒ නිසා වෙන කරන්න දෙයක් නැති නිසා කැස්පරුත් කියනවා හෙට අපි දෙන්න ගිහින් ඒ නිදානේ හොයමු කියලා. පහුවෙනිදා උදේ වෙනවත් එක්කම පිලී යුවාන්ගේ ෆෝන් එක ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ කිමෝගේ කාර් එකත් අරගෙන ඊයේ එයා දැක්කනේ නිදානේ හංගලා තියෙන කන්ද එතනට යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඒ කන්ද තියෙන තැනට මේගොල්ලෝ ළඟා වෙනවා. මේ තැන දකින්න නම් හරිම ලස්සනයි. මේ පැත්තේ ලීනා ගෙදර ටෙලිෆෝන් එකට කෝල් කරලා යුවාන්ගෙන් අහනවා මම උදේ ඉඳන් ඔයාගේ ෆෝන් එකට කෝල් කරනවා ඇයි ආන්සර් කරන්නේ නැත්තේ කියලා. එතකොට තමයි යුවාන්ටත් තේරෙන්නේ පිලී එයාගේ ෆෝන් එක අරන් නිදානේ හොයන්න ගිහින් කියලා. හැබැයි මේ විස්තරය එයාගේ අම්මට කියන්න යන්නේ නැහැ. මේ පැත්තේ මේ දෙන්න කන්දේ තියෙන පැත්තේ ඇවිදගෙන යද්දි කැස්පර්ගේ යාළුවෙක් එතනට එනවා. මොකද මේ ඉඩම එයාගේ යාළුවෙක්ට අයිති එකක්. ඒ නිසා යන්න එන්න කියලා එක වාහනයකුත් දෙනවා. මේ වාහනෙන් තමයි මේගොල්ලෝ කන්ද ළඟට යන්නේ. මේ පැත්තේ යුවාන් එයාගේ ෆෝන් එක ට්‍රැක් කරලා බලද්දි පිලී ඉන්න තැන දැනගන්නවා. මේ වෙද්දි ඒ දෙන්න කන්ද ළඟට ඇවිත් එතනට ආව ගමන්ම රොබින්සනුයි බ්‍රවුනි දාලා ගියපු සලකුණත් මේගොල්ලෝ දකිනවා. ඊට පස්සේ මේ දෙන්න ඩයරිය ලියලා තියෙන විදිහටම කන්ද ඇතුළට යන්න ලෑස්ති වෙනවා. හැබැයි යන්න කලින් අනවශ්‍ය බඩු එතනම දාලා ඕන කරන බඩු ටික විතරක් අරගෙන කන්ද ඇතුළට ඇතුල් වෙනවා. මේ පැත්තේ යුවාන් හැනාවත් අරගෙන එනවා. පිලීවයි කැස්පරුයි හොයාගෙන ඒ වෙද්දි මේ දෙන්න කන්ද ඇතුළට ඇතුල් වෙලා ඉවරයි. ওই වෙලාවේ මෙයාලා ඉස්සරහා තියෙන හිලක් පේනවා. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඉස්සරහට එද්දි එතන තිබ්බ ගල් කඩාගෙන වැටිලා මේ දෙන්න පහළට වැටෙනවා. බැරින්නම් මෙතන ඇටසැකිල්ලකුත් තියෙනවා. ওই වෙලාවෙම අනිත් දෙන්නත් කන්ද තියෙන තැනට එනවා. එතන බිම වැටිලා තියෙන බඩු දැකලා එයාලට තහවුරු වෙනවා. අර දෙන්න මේ කන්ද ඇතුළටම තමයි ගිහින් තියෙන්නේ කියලා. ඒ නිසා යුවාන් කන්ද ඇතුළට යන්න හදද්දි හැනා එයාව නවත්තලා කියනවා අපි මේ ගුහාව ඇතුළට යන්නේ කෙච්චර හොඳ නෑ. මොකද හවායි වල මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා මේ වගේ කඳු හරිම පවිත්‍රයි කියලා. ඒ නිසා මැරුණු අයට ගෞරව කරන්න මල සිරුරු මේ වගේ කඳු ඇතුලේ තියෙනවා කියලා. හැබැයි දැන් පිලීවයි කැස්පර්වයි හොයන්න නම් මේ දෙන්නට ඇතුලට යන්නම වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. ওই වෙලාවෙම මේ පැත්තේ මේ දෙන්නට අර ඇටසැකිල්ල තිබිලා රත්තරන් මුද්දක් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙහි කොහේ හරි ළඟපාත නිදානයක් තියෙනවා. ওই වෙලාවෙම පිලීවයි කැස්පර්වයි හොයාගෙන අනිත් දෙන්නත් ඇතුළට ඇවිත් කතා කරනවා. එයාලා කතා කරනව ඇහිලා මේ දෙන්නත් ඇවිත් කියනවා අපි මෙහෙ ඉන්නේ කියලා. පස්සේ එයාලට හම්බුණු මුදල් පෙන්වුවම මේ තැන ඇත්තටම නිදානයක් තියෙනවා කියලා අනිත් දෙන්නටත් තේරෙනවා. ওই වෙලාවෙම අපිට පෙන්වනවා පිලී යුවාන්ගේ ෆෝන් එක අරන් ආවනේ. ඒක දැන් කැඩිලා. හරි දැන් කරන්න දෙයක් නෑ කියලා යුවානුයි හැනායි අනිත් දෙන්නව උඩට ගන්න හදද්දිම එතන තියෙන ගල් තවත් කඩා වැටිලා ඒ දෙන්නත් අර හිල ඇතුළට වැටෙනවා. ඉතින් දැන් ඩයරියේ හැටියට නිදානේ තියෙන මේ ගුහාව ඇතුළේ කොහේ හරි ඒ නිදානේ හෙව්වොත් අපිට එළියට යන පාරකුත් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මේගොල්ලෝ නිදානේ හොයන්න තීරණය කරනවා. මේ ඩයරියේම මොකද්ද යාන්ත්‍රණයක චිත්‍රයකුත් තියෙනවා. දැන් ඩයරියේ කියන විදිහට මුලින්ම මේගොල්ලෝ මරණයේ හක්ක හරහා යන්න ඕනේ. පස්සේ මේගොල්ලෝ ලෑස්ති වෙනවා හිස් කබලක් වගේ හැඩයක් තියෙන ගුහාවක් ඇතුලෙන් රිංගලා යන්න. මේ පැත්තේ ලීනා බලද්දි එයාගේ තාත්තා සනීප වෙලා හැමෝමත් එක්ක සතුටින් කතා කර ඉන්නවා. හැබැයි එයා එනකොට එයා එක්ක හොඳින් කතා කරන්න යන්නේ නැහැ. හරිම තරහින් කතා කරන්නේ. ඒ නිසා එයා දුක් වෙලා එතනින් එළියට යනවා. මේ පැත්තේ මේ හතර දෙනා තාමත් මේ ගුහාව ඇතුලේ බඩ ගාගෙන ඉස්සරහට යනවා. ටික වෙලාවකට පස්සේ මුලින්ම පිලී හැනයි එළියට එනවා.
ඒ වගේම අනිත් දෙන්නත් එළියට එද්දි දකිනවා ලොකු මාළුවෙක්ව එතන ඉන්නවා. ඒක දැකලා මේක විෂ නැහැ කියලා කැස්පර් කියද්දිම එයා දකිනවා හරිම විෂකුරු මකුළුවෙක්ව එතනට එනවා. හැබැයි යුවන් එක දැකලා හොඳටම බය වෙලා වේගෙන් එතනින් එළියට එනවා. මේ නිසා ගුහාවේ ගල් කඩාගෙන පහළට වැටෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි කැස්පර්ගේ බෑග් එක ඒ ගුහාව ඇතුළෙම හිර වෙන එක. ඒකෙන් පිලි මන්ස්ගේ ඩයරිය දාලා තිබ්බ කැස්පර්ගේ බෑග් එකේ. දැන් ඩයරිය එයාලගේ අතින් නැති වෙලා එළියට යන්න පාරක් හොයාගන්නේ කොහොමද කියලාත් එයාලට තේරෙන්නේ නැහැ. මේ නිසා යුවන් පිරිට හොඳටම බනිනවා මේ ඔක්කොම උනේ උඹ හින්දා අපි මෙහි ඇවිත් හිර වෙන්න හේතුව උඹ කියලා. එතකොට හැනා එයාට තේරුම් කරවනවා ඒගොල්ලෝ තාම පොඩි ළමයි. එයාලට තේරෙන්නේ නැහනේ ඇයි එහෙම බනින්නේ කියලා. මේ පැත්තේ ලීනා එළියට ඇවිත් අඬ ඉද්දි එතනට එයාගේ තාත්තගේ යාළුවෙක් ඇවිත් එයාට සාමදාන කරලා තේරුම් කරවනවා කිමෝට ඔයාගෙන ගොඩක් ආදරයක් තියෙනවා. හැබැයි එයාට ඒක පෙන්න ගන්න බෑ. ඔයා මුකුත් හිතන්න එපා ඔක්කොම හරියයි කියලා. මේ පැත්තේ මේ 4 දෙනා ගුහාවෙන් එළියට යන්න පාරක් හොයනවා. ඒ වෙලාවේ යුවන් නැවිත් පිළිගෙන් සමාව ඉල්ලනවා. මම ඔයාට බනින්න හොඳ නෑ. මට සමාව වෙන්න කියලා. ඊට පස්සේ මේ දෙන්න කතා කර hina වෙවි එකතු වෙනවා. පස්සේ ලීනා එයාගේ තාත්තව බලන්න ආවම එයා ගොඩක් අඬ කියනවා. ඔයාගේ මහත්තයා නැති වුණාට පස්සේ ඔයා මාව තනි කරලා නිව්යෝක් ගියා. ඒ තරහටයි දුකටයි තමයි මම ඔයා එක්ක ඒ විදිහට හැසිරුනේ. මට සමා වෙන්න කියලා. මේ නිසා දෙන්න අතර තිබ්බ තරහ දුක ඔක්කොම නැති වෙලා ඒ දෙන්නත් එකතු වෙනවා. පස්සේ මේ 4 දෙනා කන්ද ඉස්සරහටම ආවම දකිනවා මෙතනින් ඉස්සරහට යන්න නම් ලාවා උඩින් පැනලා යන්න ඕනේ. මෙතන දකින්නත් හරිම භයානකයි. හැබැයි යාලට වෙන කරන්න දෙයක්වත් නැහැ. මෙතනින් එළියට යන්න නම් මේක පහු කරන්නම ඕනේ. හරි කියලා යාලා පාලෙමට අත තියෙනවා විතරයි. ඒ පාලෙම සම්පූර්ණයෙන්ම ලාවා ඇතුළට කඩා වැටෙනවා. මේ නිසා ජීවිතේ බේරුණා කියලා මෙතනින් එළියට යන්න වෙන පාරක් තියෙනවද කියලා හොයනවා. ඔය වෙලාවෙම යාලා දකිනවා රොබින්සන්ගේ බ්‍රවුන්ගේ එක්ක හොරු වගේක් ආවනේ. ඒ හොරුන්ගේ මල සිරුරුත් තැන් තැන්වල වැටිලා තියෙනවා. ඒ ඇයි කියන එක විතරක් යාලට තේරෙන්නේ නැහැ. එතකොට පිලි කැස්පරුයි කතා කරනවා මේ දෙන්නට ඇහෙනවා. ඇවිත් බලද්දි ඒ දෙන්න ලාවා පහු කරලා අනිත් පැත්තට ගිහින්. ඒ කොහොමද කියනවා නම් ළඟින්ම පොඩි පාරක් තියෙනවා. මේ පාරේ යන්න යුවන්ටයි හැනාටයි ගොඩක් බය හිතුණත් වෙන කරන්න දෙයක් නැති නිසා යනවා. හැබැයි මේ පාරේ මැදට එද්දි හැනා හොඳටම බය වෙනවා. එතකොට යුවන් එයා වෙනුවෙන් සින්දුවක් කියන්න පටන් ගන්නවා. ඒ ඇයි කියනවා නම් එයාගේ හිත වෙන පැත්තට යොමු කරන්න. එතකොට හැමෝම එකතු වෙලා සින්දු කියන්න පටන් ගන්නවා. මෙයාලා හැමෝම එකතු වෙලා සින්දු කිව්ව නිසා යුවනොයි හැනයි ඒ පාර පහු කරලා අනිත් පැත්තට එනවා. මේ නිසා යාට ගොඩක් සතුටු වෙලා යුවන්ව බදා ගන්නවා. හැබැයි ওই වෙලාවෙම යුවන්ට ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. ඒ නිසා යා කැස්පර්ව පැත්තකට අරගෙන අහනවා. ඔය ආර මකුළුවෙක් ගැන කිව්වනේ කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ හරිම විෂකුරු මකුළුවෙක් යුවන්ට දෂ්ට කරලා. මේක දැකලා කැස්පර් යාට කියනවා මුලින්ම ඔයාට උණ එන්න පටන් ගනි. ඒ වගේම තුවාලෙන් ඔයාගේ අත දිය වෙන්න කලින් අපි ස්පිරිතාලයට යන්න ඕනේ කියලා. ඒ වගේම එයාලා තීරණය කරනවා මේ විස්තරේ පිලිටයි හැනාටයි කියන්නේ නැහැ කියලා. මොකද කිව්වොත් එයාලත් බය වෙන නිසා. පස්සේ මේ හැමෝම ඉස්සරහට ආවම පොකුණක් තියෙන තැනකට එනවා. මෙතන බලද්දි පොඩි ගල්තරු වගේ දිලිසෙනවා. එතකොට එයාලට ඉංගියක් හම්බ වෙනවා. වතුර ඇතුලෙන් ගියොත් එළියට යන්න පාරක් හම්බ වෙයි කියලා. ඒ නිසා මුලින්ම කැස්පර් වතුර ඇතුලට යනවා. චෙක් කරන්න. ගිහින් චෙක් කරලා එද්දි ඉරේලිය යාට පෙනෙලා තියෙනවා. ඒ නිසා කැස්පරුයි හැනයි වතුර ඇතුලෙන් තව තැනකට යනවා. ඊට පස්සේ අනිත් දෙන්න රණ්ඩු නොවි හරිම ආදරෙන් හිමින් සැරේ වතුර පීනලා තව තැනකට එනවා. ඒ වගේම අපිට තේරෙනවා මේ අයයි නංගි අතර ආදරයත් වැඩි වෙනවා කියලා. මේ තැන දැක ගමන්ම අපිට තේරෙනවා අර ඩයරියේ චිත්‍රයක් පෙන්වන්නේ. ඒ තැන තමයි මේ කියලා. ඒ වගේම ඉරේ එළිය එනවා දැකලා එළියට යන්න පාරක් ඇති කියලා ඇවිත් බලද්දි එළියට යන කිසිම පාරක් නැහැ. එහෙම යන්න ඕනේ නම් වතුරට පනින්න ඕනේ. ඒ වගේම කෝල් කරන්න හිතුවත් නෙට්වර්ක් නැහැ. පස්සේ හැනා යුවන්ගෙන් අහනවා ඇයි මෙච්චර මාන්සි ඔයාට අසනීපයිද කියලා. මට මොකද උනේ මම හොඳින් ඉන්නේ කියලා එයා කියනවා. ඒ වගේම බලද්දි අපිට තේරෙනවා මේ දෙන්න අතර යාළුකමත් ගොඩ නැගෙනවා කියලා. ඔය වෙලාවෙම මේ පැත්තේ පිලීටයි කැස්පර්ටයි එක තැනක ඉනිමගක්. ඒ නිසා එයාලා උඩට යන්න හදද්දි මල සිරුරක් හම්බ වෙනවා. ඒ නිසා එයාලා හිතන්න පටන් ගන්නවා ඇයි මේ තැන මෙච්චර මල සිරුරු තියෙන්නේ කියලා. මෙහෙම හිතා ඉද්දි එයාලගේ ඔළුවට අදහසක් එනවා. රොබින්සන්ටයි බ්‍රවුන්ටයි එයාලා එක්ක ආපු අයත් එක්ක හොරකම් කරපු රත්තරන් බෙදා ගන්න කැමති වෙලා නැහැ. ඒ නිසා එයාලා හැමෝටම වංචා කරලා මරලා දාන්න ඇති. හැබැයි මන්ක්ස් නම් මට කිසිම රත්තරමක් එපා කිව්ව නිසා එයාවත් එයාලත් එක්ක එකතු කරගන්න ඇති. හරි කියලා මේ දෙන්න උඩට යන්න හදද්දි දකිනවා චිත්‍රයේ ගල් පුරවපු මලු 3ක් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ මලු 2යි. ඒ කියන්නේ එක මල්ලක් කවුරු හරි කපලා කියලා එයාලට තහවුරු වෙනවා. මෙතන තියෙන රහස් තොරක් අරින්න නම් ඔලු 3ම බැලන්ස් කරන්න ඕනේ. ඒ නිසා තුන්වෙනි මල්ල තිබ්බ තැනට යුවනොයි කැස්පරුයි ගිහින් එතන තියෙන ලණුව අදින්න පටන් ගන්නවා. මලු 3ම එක සමාන මට්ටමකට එනවත් එක්කම රහස් දොරක් ඇරෙනවා. මේ හැමෝම ඒ දොර ඇතුළට ආවම එයාලා බලාපොරොත්තු වුණාටත් වඩා රත්තරන් එතන තියෙනවා. මේක දැකලා මේ හැමෝටම හිතා ගන්නවත් බැරි සතුටක් දැනෙනවා.
ඒ වගේම මොනවද කතා කරන්න ඕන කියලාවත් එයාලට තේරෙන්නේ නැහැ. මේ පැත්තේ ලීනා යුවාන්ගේ ෆෝන් එකට කෝල් කරන්න හදනවා. හැබැයි කනෙක්ට් වෙන්නේ නැහැ. පස්සේ ලොකේෂන් චෙක් කරද්දි එයාලා කුවාලෝ රෑන්ච් කියන තැනක ඉන්නවා කියලා දැනගන්නවා. ඒ නම ඇහුණ ගමන් කිමෝ තේරුම් ගන්නවා. එයාලා හැමෝම නිදාණය හොයාගෙන ගිහින් කියලා. මේ පැත්තේ මේ හැමෝම පුළුවන් තරම් රත්තරන් අහුල ගන්නවා. බෑග් වලට පුරව ගන්නවා. ඔය වෙලාවෙම අපිට දැනගන්න ලැබෙනවා යුවානෝයි හැනායි අතර යාළුකම තවත් ශක්තිමත් වෙනවා කියලා. පස්සේ මේ හැමෝම එකතු වෙලා රත්තරන් දාගෙන සෙල්ෆියක් ගන්නවා. ඊට පස්සේ සෙල්ෆිය මොකක්දෝ දෙයක් එයාලට පේනවා. මොකද්ද කියලා බලද්දි විශේෂ තැනක ඇටසැකිල්ලක් තියලා තියෙනවා. ඒක දැකලා හැනාට තේරෙනවා එයා කලින් කිව්වනේ හවයි වල මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා. මරුණු අයට ගෞරව කරන්න එයාලා මලසිරුරු කඳු ඇතුලේ ගොය ඇතුලේ තියෙනවා කියලා. ඒ විදිහටම මෙහෙත් තියලා තියෙනවා. ඒ කියන්නේ මේ තැන සොහනක්. මේ තැන තියෙන හැම දෙයක්ම මෙතන ඉන්න පවිත්‍ර ආත්මවලට අයිති. අපි මුකුත්ම අරන් යන්න හොඳ නෑ කියලා හැනා අවුලගත්ත රත්තරන් ටික එතනම දානවා. මේක ඇහුවම පිලීටත් හිමින් සැරේ ඔක්කොම තේරෙනවා. රොබින්සන්ටයි බ්‍රවුන්ටයි එයාගේ කණ්ඩායමටයි මේක සොහනක් කියලා නොදැන තමයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම මෙතන ඉන්න ආත්මවලට එයාලා මුහුණ දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එයාලගේ සීයා කිමෝටත් මේ නිදානේ හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ තැන සොහනක්. මෙතනින් මුකුත් අරන් යන්න හොඳ නෑ කියන නිසා තමයි මෙතන නිදානයක් තියෙන විස්තරය එයා කාටවත් කියලා නැත්තේ. ඊට පස්සේ අපි කලින් දැක්කනේ ගල්මලු 3ක් එකක් ඒකෙන් කපලා තියෙනවා. ඒක කපලා තියෙන වෙන කවුරුත් නෙමෙයි ඒත් කිමෝම තමයි. එයයි කියනවා නම් කවුරුත් මේ නිදානේ ළඟට එන්න හොඳ නැති නිසා. ඒ නිසා පිලීත් අහුලගත්ත හැම රත්තරමක්ම මෙතනම දානවා. එයාත් එක්කම කැස්පරුත් රත්තරන් ටික මෙතනම දාලා යනවා. හැබැයි යුවාන් නම් එයා අහුලගත්ත රත්තරන් ආපහු දාන්න කැමති වෙන්නේ නැහැ. මම ඔය ආත්ම විශ්වාස කරන්නේ නැහැ කියලා කියනවා. මේ පැත්තේ කිමෝ ලීනාට කියනවා අපි ළමයිව බේර ගන්න ඕනේ. ඒ කන්ද යාලා නිදාණය හොයාගෙන ගිහින්. හැබැයි එතන පවිත්‍ර ආත්ම ඉන්නවා කියලා. එතකොට හරිම භයානක සද්දයක් එනවා. ඒ වගේම නිල් පාට ගින්නක් ඇවිලිලා මේ ගුහාවම භයානක විදිහට හෙල්ලෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ 4 දෙනා බය වෙලා මුලින්ම මෙතනින් එළියට යන්න ඕනේ කියලා අර දිය ඇල්ල ළඟට එනවා. ওই වෙලාවෙම පිලීට මොකක්දෝ මතක් වෙලා ගුහාව ඇතුළට ඇවිත් ගල් මල්ල කපලා අර අද්භූත දොර වහලා දානවා. ඒ අය කියනවා නම් නිදානේ ආයේ කාටවත්ම හම්බ වෙන්න හොඳ නැති නිසා. පස්සේ හැනා හැමෝටම කියනවා අර පවිත්‍ර ආත්ම එනවා කියන ඉඟි ලැබෙනවා. මොන දේ වුණත් කමක් නැහැ. කවුරුත් පවිත්‍ර ආත්ම දිහා බලන්න එපා. බැලුවොත් අපි මැරෙනවා කියලා. හරි කියලා මුලින්ම කැස්පරොයි හැනායි ගහක මුලක් අල්ලගෙන පහලට බහිනවා. ඊට පස්සේ අනිත් දෙන්නත් පහලට බහිනවා. හැබැයි යුවාන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති නිසා එයාට සිහිය නැති වෙනවා. එතකොට කැස්පර් ඇවිත් පිලීව ගොඩට යවනවා. ඒ වගේම මේ පැත්තේ ගිලිමින් ඉන්න යුවාන්ව හැනා ඇවිත් බේරගෙන උඩට අරන් එනවා. එයා ජීවත් වෙනවා දැකලා හැමෝටම ආයෙ පණ ආව වගේ වෙනවා. මේ වෙලාවෙම එයාට මකුලුව දෂ්ට කරපු විස්තරේ පිලීටයි හැනායටයිටත් දැනගන්න ලැබෙනවා. මෙහෙම එයාලා මේ තැන ඉද්දි හරිම භයානක සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කන්දේ ඉන්න පවිත්‍ර ආත්ම එනවා. ඒ නිසා එයාලා ජීවිතේ බේර ගන්න හැංගි යද්දි හවස් වෙනවා. මේ පැත්තේ කිමෝත් දෙවියන්ට ප්‍රාර්ථනා කරනවා මගේ ළමයින්ට මුකුත් වෙන්න එපා කියලා. ওই වෙලාවෙම මේ පැත්තේ කැලේ ලීනාත් එයාගේ ළමයින්ව හොයාගෙන එනවා. හැබැයි ඒ වෙද්දි අර පවිත්‍ර ආත්ම ඔක්කොම ඇවිත් ඉවරයි. මේ නිසා එයාලා හැමෝම ජීවිතේ බේර ගන්න එතන තිබ්බ පොඩි ගියක් ඇතුළට ඇවිත් දොර වහ ගන්නවා. පිළීට තේරෙනවා ඇයි එයාලා අපේ පස්සෙන් එන්නේ කියලා. ඒ නිසා යුවාන් බෑග් එකේ පුරවගෙන ආවනේ රත්තරන්. ඒක අරගෙන එයාලගෙන් ටිකක් ඈතට විසික් කරනවා. ඔය වෙලාවෙම පවිත්‍ර ආත්ම ඔක්කොම ගේ වටේට ඇවිත් පස්සේ උන් ඇතුළට එද්දිම මේ හැමෝම ඇස් වහගෙන ඉඳ ගන්නවා. බලන්න හොඳ නැති නිසා. එතකොට එක ආත්මයක් එයාලා ඉස්සරහටම ඇවිත් හිට ගන්නවා. ඒ නිසා ලීනා එයාලගේ මූණ බලනවා. එයා බලද්දි තමයි තේරෙන්නේ මේ වෙන කවුරුත් නෙමෙයි යුද්ධෙදි මැරුණු එයාගේ මහත්තයා කියලා. ඔව් යුවාන්ගේ පිළිගේ තාත්තත් පවිත්‍ර ආත්මයක් වෙලා මේ තැන ඉන්නවා. එයාලගේ තාත්තගේ ආත්මේ මේ හැමෝමව දැකලා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මේ දෙන්නත් එයාලගේ තාත්තව දැකලා ගොඩක් සතුටු වෙනවා. ලීනාට කොච්චර සතුටුද කියනවා නම් මොනවද කතා කරන්න ඕනේ කියලාවත් තේරෙන්නේ නැහැ. පස්සේ එයාලගේ තාත්තගේ ආත්මය අන්තිම වතාවට මේ හැමෝටම බායි කියලා එතනින් යනවා. ඒ වගේම පවිත්‍ර ආත්ම යුවාන් ගෙනාපු රත්තරනුත් අරගෙන යනවා. පිළීට ආයෙමත් එයාගේ තාත්තව බලන්න ඕන හිතලා එද්දි එයාගේ තාත්තත් එයා දිහා බල මුහුදේ නොපෙනී යනවා. පස්සේ කිමෝ මේ හැමෝටම කියනවා අර පවිත්‍ර ආත්ම ඔයාලගේ තාත්තා වුණු නිසා තමයි ඔයාලා තාම ජීවත් වෙන්නේ. ඒ තැන වෙන කවුරු හරි බැලුවා නම් එයාලා මැරෙනවා කියලා. මේ පැත්තේ යුවානෝයි හැනායිත් එකිනෙකාට කැමති වෙන්න පටන් අරන්. පස්සේ කිමෝ කතාවේ හරියටම මොකද වුනේ කියලා කියන්න පටන් ගන්නවා. රොබින්සන්ුයි බ්‍රවුනි රත්තරන් වලට තිබ්බ ආසාව නිසා එයාලා එක්කාපු අයව මරලා දැම්මා. තව ටිකෙන් එයාලා මන්ක්ස්වත් මරන්න හදද්දිම රොබින්සන්ගේ බ්‍රවුනිගේ අතරෙම රණ්ඩුවක් පටන් ගත්තා.
ඒත් මේ රත්තරන් ආසාව නිසාම තමයි. මෙහෙම එයාලා රණ්ඩු වෙවි අර ගුහාවේ තිබ්බ පවිත්‍ර ආත්මවල මල සිරුරු බිම දැම්මා. එතකොට තමයි එතනට පවිත්‍ර ආත්ම ඇවිත් තියෙන්නේ. හැබැයි මන්ක්ස් කොහොම හරි එයාගේ ජීවිතේ බේරගෙන එළියට ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඩයරිය කිමෝගේ 100ටයි ආච්චිටයි දීලා තියෙනවා. ඊට පස්සේ පිලි යුආනුයි එයාලා පොඩි කාලේ එයාලගේ තාත්තා එක ගත වීඩියෝ එකක් බලනවා. එතකොට එතනට ලීනා ඇවිත් මේ හැමෝටම කියන්න පටන් ගන්නවා මේ ගෙදර ටැක්ස් ගෙවලා අපි හැමෝම මෙහෙම ඉමු කියලා. මම තීරණය කළා කියලා. ඒකට පිලි යුආනුයිත් ගොඩක් සතුටින් කැමති වෙනවා. ඊට පස්සේ පිලි යුආන් ලීනා සහ කිමෝ එක පවුලක් විදියට හරිම සතුටින් ඉන්නවා. ඒ වගේම මේ හතර දෙනාත් හරිම සතුටින් කල් ගෙවනවා. ඔන්න ඉතින් මෙතනින් මේ ෆිල්ම් එක ඉවර වෙනවා. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගමන් channel එකත් subscribe කරලා bell icon එකත් click කරගෙන අලුතෙන්ම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ඉතින් නැවතත් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් නැවතත් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.